ඒ තමයි අපි ජීවිතේ බොහෝ වෙලාවට තැවෙනවා තමන්ගේ ළඟම ඉන්න යාළුවෝ ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න ඥාතීන් හිතවතුන් අසල්වාසීන් ඇයි අපිට මෙහෙම කළේ කියන කාරණා සියලු දෙනාටම ජීවිතේ පුංචි ඕවදනක් දෙන්න. ඒ තමයි අපි ජීවිතේ බොහෝ වෙලාවට තැවෙනවා තමන්ගේ ළඟම ඉන්න යාළුවෝ ඒ විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න ඥාතීන් හිතවතුන් අසල්වාසීන් ඇයි අපිට මෙහෙම කළේ කියන කාරණාවත් මේ කාරණාවත් එක බලනකොට ඇත අතීතයේ හිටපු සංස්කෘත පඬිවරු හරි ලස්සන ශ්ලෝකයක් නිර්මාණය කරනවා. පරෝපකාරාය පලන්ති රුක්ෂක් පරෝපකාරාය දුහන්ති ගාවක් පරෝපකාරාය වහන්ති නද්යක් පරෝපකාරාර්ථ මිදං ශරීරං කියලා. මේ ශ්ලෝකයේ අර්ථය දෙස බලනකොට අපිට තේරෙන එක කරුණක් තියෙනවා. මේ ජීවිතේ මොනතරම් කෙටිද කියන කාරණාව. ඒකට ප්‍රධානම හේතුව ගස් පලදරන්න යනුව වෙනවේ. එළදෙන්න කිරි දෙන්න යනුව වෙනවේ. ගඟක් පහලට ගලාගෙන බසින්න යනුව වෙනවේ. එවිතරක් නෙවෙයි ඉපදුණු දවසේ ඉඳලා මැරෙන දවස දක්වා අපි සියලු කටයුතු සිද්ධ කරන්නේ පරෝපකාරය අනුන්ට වැඩ පිණිස. එනිසා තවත් කෙනෙකුට යහපතක් කරා නම් ඒ යහපත ගැන හිතනවා මිස ඒ යහපතෙන් නැවත ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවෙන්න කියලා මම ඔබ සියලු දෙනාට යෝජනා කරනවා. ඒ යහපත ගැන හිතලා තමන් සතුටු වෙන්න. මම පූජ්‍ය රන්සෑගොඩ බත්තිය හාමුදුරුවෝ